Hello boys and girls. ඉතින් ඔන්නත් එකතුලා තියන්නේ බාවුන් ටෙක්නික් YouTube channel එකත් එක්ක. ඉතින් මම මේ channel එකේ ටෙක්නික් සම්බන්ධ දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම කලින් වීඩියෝ සීරීස් එකක් ගෙනාවා කොහොමද Adobe Photoshop Premiere Pro. ඉතින් boys මම ඊට පස්සේ වීඩියෝ එකක් ගෙනාවා Adobe collection එකේ තියෙන. එතකොට ඔක්කොම softwares ටික ඉතින් ඒ කියන්නේ Illustrator, Premiere Pro, Photoshop, After Effects, Lightroom, InDesign. ඉතින් මෙන්න මේ softwares free ගන්න විදිය ගැන මම කලින් වීඩියෝ දෙක තුනක් කරලා YouTube එකට අප්ලෝඩ් කරා. ඉතින් boys මම මේ දැන් දවස් දෙක තුනකට කලින් වීඩියෝ එකක් කරලා දැම්මා Adobe Premiere Pro එකයි Adobe Photoshop එකයි Illustrator එකයි කොහොමද කිසිම payment එකක් කරන්න නැතුව 2026 AI tool support කරන softwares ටික කොහොමද free ගන්න කියලා. ඉතින් boys මම මේ වීඩියෝ එකේ කිව්වා ඔයාලට ඊළඟට ඕන කරන software එකේ comment එකක් දාගෙන යන්න කියලා. ඉතින් boys මේ වීඩියෝ එකට ගොඩක් දෙනෙක් request කරලා තිබ්බේ Adobe Lightroom 2026 AI tool support කරන එක free ගන්න විදියක් ගේන්න කියලා. ඉතින් ඒ request එකකින් මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. Adobe Photoshop එකයි Adobe Illustrator එකයි Adobe Lightroom එකයි මෙන්න මේ softwares තුනේ 2026 ආපු AI tool support කරන softwares ටික කොහොමද free ගන්න කියලා. ඉතින් boys ඒ request එක හින්දා මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Adobe Lightroom එකයි Adobe Photoshop එකයි Adobe Illustrator එකයි 2026 release වුණ AI tool support කරන මෙන්න මේ softwares ටික කොහොමද free ගන්න කියලා. හරියට boys ඔයාලා කලින් intro එකේ දැක්ක විදිහට මම දැන් ඔයාලට වීඩියෝ එකට ගිහිල්ලා පෙන්නන්නම් මම මෙන්න මේ 2026 AI tool support කරන softwares ටික download කරාට පස්සේ ඉතින් official වගේ තියෙන tools එතකොට AI tools එතකොට official එකේ තියෙන ඔක්කොම මෙන්න මේ free ගත්ත එකේ include වෙලා තියෙනවාද කියලා මම දැන් ඔයාලට වීඩියෝ එකට ගිහිල්ලා පෙන්නන්න. හරියට boys එහෙනම් අපි දැන් මේ වීඩියෝ එකට ගිහිල්ලා බලමු මම free ගත්ත Adobe Illustrator එකේ Adobe Photoshop එකේ Adobe Lightroom එකේ official එකේ තියෙන tools ඒ වගේම එතකොට AI tools ඔක්කොම include වෙලා තියෙනවාද කියලා. හරියට boys එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු. හරියට boys එහෙනම් මම දැන් ඔයාලට වීඩියෝ එකට යන්න කලින් මම ඉස්සරහම පෙන්නලා ඉන්නම් මෙන්න මේ Lightroom, Photoshop, Illustrator 2026 release වෙන ඒවා ඔයාලා official විදිහට ගන්නවා නම් ඔයාලට මාසෙට ඩොලර්ස් කොච්චරක්ද සහ අවුරුද්දකට ඩොලර්ස් කොච්චරක් වැය වෙනවද කියලා. ඉතින් එහෙමයි කියලා වීඩියෝ එක skip කරලා යන්න එපා. මම අනිවාර්යයෙන් ෂුවර් කරලා කියනවා වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඔයාලට කිසිම payment එකක් කරන්න නැතුව 2026 AI tool support කරන Adobe Lightroom, එතකොට Illustrator, එතකොට Photoshop මෙන්න මේ softwares ඔයාලට free ගන්න පුළුවන් කියලා මම ෂුවර් කරලා කියනවා. හරියට boys එහෙනම් මම දැන් ඔයාලට පෙන්නන්නම් මේ Adobe Lightroom එතකොට Photoshop, Illustrator 2026 release වෙන ඒවා official විදිහට ගන්නවා නම් ඔයාලට මාසෙට ඩොලර්ස් කොච්චරක්ද සහ අවුරුද්දකට ඩොලර්ස් කොච්චරක් වැය වෙනවද කියලා. හරියට boys එහෙනම් අපි එන්නේ එක වීඩියෝ එකට ගිහිල්ලා බලමු. හරියට boys එහෙනම් මම දැන් ඔයාලට පෙන්නන්නම් මේ Adobe 2026 AI tool support කරන Lightroom, Photoshop, Illustrator. ඉතින් මෙන්න මේවා official කරනවා නම් ඔයාලට කොච්චර මාසෙට ඩොලර්ස් ප්‍රමාණයක්ද සහ අවුරුද්දකට ඩොලර්ස් කොච්චරක් වැය වෙනවද කියලා. ඉතින් boys මම මෙන්න මේ විදිහට මගේ device එකේ තියෙන Chrome එක open කරගන්නවා. ඉතින් Chrome එක open කරගත්තාට පස්සේ මම Adobe website එකට ඇවිල්ලා තමයි තියෙන්නේ. ඉතින් boys ඊට පස්සේ මම මෙන්න මෙතනින් ඉස්සරම and month කියන එක දෙනවා, annual month කියන එක දෙනවා. ඉතින් boys ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් Adobe Lightroom එක ඔයාලට මාසෙකට ගන්නවා නම් ඩොලර්ස් කොච්චරක් වැය වෙනවද කියලා. ඉතින් මේක කියලා තියෙන ඩොලර්ස් 49.99ක්. ඉතින් ඒ කියන්නේ කෙලින්ම ඩොලර්ස් 50. ඉතින් boys ඊට පස්සේ මම මෙන්න මේක ඩොලර්ස් කන්වර්ට් කරගන්න ඕන හින්දා ඩොලර්ස් to convert LKR කියලා දීලා තියෙනවා. ඉතින් ඉස්සරම මම මෙන්න මෙතනින් ඩොලර්ස් 50 කියලා දෙනවා. ඉතින් 50 කියලා දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. ලංකාවේ මුදලින් ඔයාලට ඒක මාසයකට ගන්නවා නම් ඉතින් ඒ කියන්නේ රුපියල් 15370ක් වගේ මාසයකට වැය වෙනවා මෙන්න මේ Lightroom එක ඔයාලා official විදිහට ගන්නවා නම්. හරියට boys ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් ඒක අවුරුද්දකට ගන්නවා නම් ඔයාලට කොච්චර ඩොලර්ස් ප්‍රමාණයක් වැය වෙනවද කියලා. ඉතින් ඒක ලංකාවේ මුදලින් කැල්කියුලේට් කරලා පෙන්නන්න. ඉතින් boys ඊට පස්සේ මම මෙන්න මෙතන annual කියන එක select කරලා ඉතින් boys ඒක select කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඩොලර්ස් 599.88ක්. ඉතින් අපි මේක ආසන්න වශයෙන් 600ට කැල්කියුලේට් කරලා බලමු. ඉතින් ඊට පස්සේ මම boys මෙන්න මෙතනින් 600 කියලා දෙනවා. ඉතින් boys 600 කියලා දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් රුපියල් 1,84,451ක් ඔයාලට මේක official ගන්නවා නම් අවුරුද්දකට වැය වෙනවා. ඉතින් boys මම ඊළඟට වෙන්නන්නම් Adobe Illustrator එක. ඉතින් boys මම මෙන්න මෙතන මේ විදිහට month කියන එක දෙනවා. ඉතින් month කියන දුන්නාට පස්සේ කලින් එකම තමයි ඩොලර්ස් 49.99ක්. ඉතින් කියන්නේ ඒ කියන්නේ ඩොලර්ස් 50ක්. ඉතින් මම ආපහු ඒක ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඒ කියන්නේ රුපියල් 15,770ක් තමයි වෙන්නේ. ඉතින් boys ඔයාලට මේ Illustrator එක official විදිහට ගන්නවා නම් මාසෙට ඩොලර්ස් 50ක් වැය වෙනවා. ඉතින් ඒක calculate කරලා බැලුවට පස්සේ රුපියල් 15,370ක් තමයි මේ calculate කරලා පෙන්නන්නේ. ඉතින් ඒ price එක ඔයාලට මාසෙකට යනවා official ගන්නවා නම්. හරිද boys ඊට පස්සේ මම ඒක year එකට ගන්නවා නම් කොච්චර ප්‍රමාණයක් වැය වෙනවද කියලා පෙන්නන්නම්. ඉතින් අර කලින් එකම තමයි ඩොලර්ස් 599.88ක්. ඉතින් අපි ඒක ඩොලර්ස් 600ට calculate කරලා බලමු.
ඉතින් 600ට කැල්කියුලේට් කරලා බැලුවට පස්සේ වලට බලා ගන්න පුළුවන් අර කලින් එකම තමයි රුපියල් 1,84,451ක් තමයි මේකේ පෙන්නන්නේ. ඉතින් බොයිස් ඔයාලට මේක ඔෆිෂියල් විදිහට ගන්නවා නම් මෙන්න මේ ඩොලර්ස් ප්‍රමාණය දීලා ඔයාලට බයි කරන්න වෙනවා. හරියට බොයිස් ඊට පස්සේ මම දැන් ඔයාලට පෙන්නන්නම් ෆොටෝෂොප් එක. ඉතින් ෆොටෝෂොප් එකත් අර කලින් එකම තමයි ඩොලර්ස් 49 කියන්නේ ඩොලර්ස් 50 කියන්නේ රුපියල් 15,000 ගාන. ඉතින් ඒක අවුරුද්දකට බලපුවම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් ඩොලර්ස් 600 තමයි තියෙන්නේ. ඉතින් බොයිස් ඔයාලට මෙන්න මේ ඔෆිෂියල් විදිහට ගන්නවා නම් මාසෙකට ඩොලර්ස් 50ක් සහ අවුරුද්දකට ඩොලර්ස් 600ක් දීලා ඔයාලට මේක බයි කරලා තමයි යූස් කරන්න වෙන්නේ. හරියට බොයිස් ඔයාලා ඒ දැක්ක 2026 රිලීස් වුණ Adobe Illustrator, Adobe Lightroom, Adobe Photoshop ඔෆිෂියල් විදිහට ගන්නවා නම් ඔයාලට මාසෙට ඩොලර්ස් කොච්චරක් සහ අවුරුද්දකට ඩොලර්ස් කොච්චරක් යයි වෙනවද කියලා. ඉතින් බොයිස් මම මේ 2026 AI tool support කරන software එක free ගන්න විදිහ කියලා දුන්නාට පස්සේ හැමෝම 2026 software එක ගන්න try කරන්න එපා. ඉතින් ඒක සමහර PC වලට support කරන්නේ නැහැ. ඉතින් support කරන්නේ නැහැ කියලා කිව්වේ low PC වලට මේක කොහොමද support කරන්නේ නැහැ. ඉතින් බොයිස් මේක run කරන්න නම් අඩුම i5 3rd gen එකක් processor එක තියෙන්න ඕනේ. ඉතින් ඊට අඩු processor තියෙන කට්ටිය මට WhatsApp message එකක් දාන්න. මම මෙන්න මෙතන උඩින් මගේ WhatsApp number එක දාන්න. ඉතින් මේ low performance තියෙන කට්ටියට මම වෙන වීඩියෝ එකක් කරලා තියෙනවා මෙන්න මේ 2015 ඒතකොට 2016 2017 ඒතකොට 20 21 ඉන්න මේ වගේ version එකක් ගන්න ඕන නම් මම මෙන්න මෙතන උඩින් දාන card එකෙන් ගිහිල්ලා ඔයාලට මම කලින් කරලා තියෙන වීඩියෝ එක බලලා low PC තියෙන කට්ටියට 2015 17 20 ඉන්න මේ වගේ versions ඔයාලා download කරගෙන කිසිම lag එකක්වත් error එකක්වත් crash එකක්වත් නැතුව ඔයාලා වැඩි කරගන්න පුළුවන්. හරිද බොස් එහෙනම් මම දැන් ඔයාලට මේ වීඩියෝ එකට ගිහිල්ලා පෙන්නන්නම් මම 2026 රිලීස් වුණ AI tools support කරන Adobe Lightroom එක, Photoshop එක, Illustrator එක මම කිව්ව විදිහටම ඔක්කොම softwares වල තියෙන features, ඒතකොට tools, ඒතකොට AI tools ඔක්කොම include ලා තියෙනවාද කියලා. හරිද බොස් එහෙනම් මම දැන් ඔයාලට වීඩියෝ එකට ගිහිල්ලා පෙන්නන්නම්. ඉතින් බොයිස් තව එකක් තමයි ඔයාලා දන්නේ නැති මේ YouTube එකේ crack files ඒතකොට crack softwares ගැන කතා කරන්න බෑ. YouTube එකේම guideline errors වදිනවා. ඉතින් බොයිස් ඒකින් හින්දා මම ඔයාලට මගේ WhatsApp number එක මෙන්න මෙතන උඩින් දාන්නම්. ඉතින් ඔයාලට ඒකට WhatsApp message එකක් දාලා ඔයාලට ඕන වෙන software එක ඉල්ල ගන්න පුළුවන්. ඉතින් example එකක් විදිහට ඔයාලට තියෙන low PC එකක් නම් ඉතින් දැන් ඔයාලට ඕන 2017 18 මෙන්න මේ වගේ software එකක් ඕන නම් ඉතින් ඔයාලට මට WhatsApp message එකක් දාලා ඔයාලට ඕන කරන Adobe Premiere Pro එක 2017 18 versions මගෙන් ඉල්ල ගන්න පුළුවන්. ඉතින් බොයිස් ඔයාලට high performance run කරන්න පුළුවන් PC එකක් තියෙනවා නම් මම කලින් කිව්වා වගේම ඉතින් මම මෙන්න මෙතන උඩින් WhatsApp number එක දාන්නම්. ඉතින් ඔයාලට මට WhatsApp message එකක් දාලා ඔයාලට දැන් Photoshop එකේ 2026 වුණ කිමු අන්න ඒ විදිහට අදාළ කරන software එකේ version එකේ මට WhatsApp message එකක් දාලා ඔයාලට මගෙන් ඉල්ල ගන්න පුළුවන්. ඉතින් බොස් ඔයාලා අන්න ඒ විදිහට ඔයාලා මට WhatsApp message එකක් දාලා අදාළ කරන software එක ඉල්ලගෙන ඒ link එකෙන් ගිහිල්ලා ඔයාලා ඒක download කරගත්තට පස්සේ ඉතින් බොස් ඔයාලට ඒක install කරගන්න විදිහ තේරෙන්නේ නැත්නම් මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා මේක කොහොමද download කරලා install කරගන්නේ කියලා. ඉතින් බොස් ඔයාලට ඒක තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට ඒක install කරගන්න විදිහ තේරෙන්නේ නැහැ වගේ නම් ඔයාලට මට WhatsApp message එකක් දාද්දි ඒක install කරන්න විදිහ වීඩියෝ එකක් දාන්න කියලා මට WhatsApp message එකක් දාන්න. ඉතින් එතකොට ඔයාලටම අදාළ කරන software එකයි ඒක install කරන්න කියලා දෙන වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා ඒකත් මම ඔයාලට දානවා. ඉතින් බොස් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මම දාපු link එකෙන් ගිහිල්ලා download කරගත්තාට පස්සේ මම අර දාපු වීඩියෝ එකේ විදිහට ඔයාලට step by step install කරගන්න තමයි තියෙන්නේ. හරිද බොස් එහෙනම් මම දැන් ඔයාලට පෙන්නන්නම් මම අර කලින් කිව්වා වගේම 2026 AI tool support කරන ඉතින් Adobe Lightroom එක, Adobe Photoshop එක, Adobe Illustrator එක මම දැන් open කරලා පෙන්නන්නම්. official එකේ තියෙන ඔක්කොම tools එතකොට ඔක්කොම AI tools එතකොට ඔක්කොම features include වෙලා තියෙනවද කියලා. හරිද බොස් එහෙනම් මම දැන් ඔයාලට ඉස්සරම Adobe Lightroom එක open කරලා පෙන්නන්නම්. මෙන්න මේකේ තියෙන tools ඔක්කොම feature එක වගේම include වෙලා තියෙනවද කියලා. හරිද බොස් එහෙනම් අපි දැන් වීඩියෝ එකට ගිහිල්ලා බලමු. හරිද බොස් එහෙනම් ඔයාලට බලා ගන්න පුළුවන් ඩිස්ප්ලේ එකේ දකුණු පැත්තේ තියෙනවා මම මේ කිසිම පේමන්ට් එකක් කරන්නේ නැතුව 2026 AI tool support කරන Adobe Lightroom එකයි Illustrator එකයි Photoshop එකයි මෙන්න මේ විදිහට download කරලා තියෙනවා. හරිද බොස් එහෙනම් මම දැන් ඔයාලට මෙන්න මේ Adobe Lightroom එකට ගිහිල්ලා ඊට පස්සේ Adobe Illustrator එකට Photoshop එකට ගිහිල්ලා 2026 අර මම කිව්වා AI tool support කරන ඒවා ඔක්කොම තියනවාද ඔක්කොම features include කියලා පෙන්නන්න. ඉතින් බොස් ඔයාලට මේවා ගන්න ඕන නම් කරන්න තියෙන steps දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ගොඩක් දෙනෙක් වීඩියෝ බැලුවට subscribe කරන්න, like කරන්න. ඉතින් ඔයාලට මෙන්න මේ 2026 හරි low PC තියෙන කට්ටියට එන්නේ 2017 18 වගේ versions ඕන නම් ඔයාලා කරන්න ඕනේ මගේ channel එක subscribe කරලා content එකට like එකක් දාලා මම මෙන්න මෙතන උඩින් දාන WhatsApp number එකට මට message එකක් දාලා ඒකේ screenshot එකක් මට WhatsApp කරාට පස්සේ ඔයාලට ඕන කරන link එකයි download කරන්න කියලා දෙන වීඩියෝ එක මගෙන් ඉල්ල ගන්න පුළුවන්. හරිද බොස් එහෙනම් මම දැන් ඔයාලට පෙන්නන්නම් ඉස්සරම Adobe Lightroom එකට ගිහිල්ලා මම අර කලින් කිව්ව features AI tools ඔක්කොම මේකේ include වෙලා තියෙනවද කියලා. ඉතින් බොස් මම මෙන්න මේක open කරගන්නවා.
ඉතින් බොස් ඒක ඕපන් වෙද්දී ඔයාලා බලන්න පුළුවන් අර ඔෆිෂියල් එක වගේම ලෝඩ් වෙද්දී අර නෝටිස් එක ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් බොස් මෙයා ෆ්‍රී ගත්තා කියලා ඔයාලට කිසිම රේගක්වත් ඉෂුව එකක්වත් බෑග් එකක්වත් ක්‍රෑෂ් එකක්වත් නැතුව ඔෆිෂියල් එක වගේම ඒ විදිහට වැඩි කරගන්න පුළුවන්. ඉතින් බොස් මේක ලෝඩ් වුණාට පස්සේ ඔයාලට අර ඔෆිෂියල් එක වගේම උඩ ලේයර් එකේ කැටගරිස් බෙදලා තියෙනවා. ෆයිල්, එඩිට්ස්, ලයිබ්‍රරි, ෆොටෝ, view, windows, help මෙන්න මේ වගේ කැටගරිස් ටික අර ඔෆිෂියල් එක වගේම මෙතන අපිට බලා ගන්න පුළුවන්. හරියට බොස් එහෙනම් මම දැන් ඔයාලට මේකට ෆොටෝ එකක් ඉම්පෝර්ට් කරලා පෙන්නන්නම්. මම අර කලින් කිව්වා මේ AI tools එතකොට අනිත් tools ඔක්කොම තියනවාද කියලා. ඉතින් බොස් ඊට පස්සේ මම මෙන්න මෙතනින් import කියන කොට එකපාරක් ක්ලික් කරනවා. හරියට බොස් ඔයාලට මට මේක පෙන්වන්න ඕන හින්දා මම මෙන්න මේ විදිහට නිකන් simple ෆොටෝ එකක් මේකට import කරගත්තා. ඉතින් බොස් develop කියන කොට එකපාරක් ක්ලික් කරලා පස්සේ ඔයාලට බලන්න පුළුවන් දකුණු පැත්තේ layer panel එකේ මෙන්න මෙතන අර official එකේ තියෙන එතකොට අර colors edit කරන්න tools එතකොට අර අනිත් ඔක්කොම features මෙන්න මේකේ ඔෆිෂියල් වගේම ඒවා ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඉතින් බොස් ඊට පස්සේ මම ඔයාලට කිව්වා මේන් පොයින්ට් එක තමයි මේකේ AI tool support කරනවාද කියලා. ඉතින් බොස් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් බොස් ඊට පස්සේ බලන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා masking එක. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඔයාලට බලන්න පුළුවන් AI එක. ඉතින් මෙන්න මේ විදිහට මම අර කලින් කිව්ව විදිහට ඔක්කොම AI tools එතකොට අනිත් tools එතකොට මෙන්න මේකේ තියෙන color edit කරන tool ඔක්කොම මෙන්න මේකේ අර හැම tool එකම මේක ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඉතින් බොස් එහෙනම් මම දැන් ඔයාලට පෙන්නන්නම් Adobe Illustrator එකත් open කරලා AI tools තියෙනවාද කියලා. හරිද බොස් එහෙනම් මම දැන් ඉස්සර මෙන්න මේක Adobe Illustrator එක open කරගන්නවා. ඉතින් බොස් Adobe Illustrator එක open වෙද්දී අපිට මෙන්න මේ වගේ comment එකක් ගත්තා බලා ගන්න පුළුවන් ඉන්නේ. අර official එකේ තියෙන load වෙද්දී එන notice එක අපිට මේ විදිහට මේකෙත් බලා ගන්න පුළුවන්. ඉතින් බොස් ඒක load වුණාට පස්සේ අපිට මෙන්න මේ වගේ comment එකක් ගත්තා බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකෙත් අර උඩ layer එකේ categories ටිකක් තියෙනවා. file, edit, object, type, select එන්නේ categories ටික official එකෙන් මේකෙත් include ලා තියෙනවා. ඉතින් බොස් ඊට පස්සේ මම මෙන්න මෙතනින් project එකක් open කරලා පෙන්නන්නම් මේකේ AI tools සහ අනිත් tools මේකේ තියෙනවද කියලා. ඉතින් මම මෙන්න මේ create new කියන එකට එකපාරක් click කරලා පස්සේ ඔයාලා මෙතනින් ඔයාලට ඕන කරන width එක, height එක, resolution එක, pixel ද එතකොට ඒ ටික මේකෙන් select කරන්න පුළුවන්. ඉතින් මම දැන් මෙන්න මේකෙන් create කියන එකට එකපාරක් click කරනවා. ඉතින් බොස් create කියන එකට එකපාරක් click කරලා පස්සේ ඔයාලා මේකෙත් අර උඩ layer එක බලා ගන්න පුළුවන්. අර categories ටික ඉතින් මේ පැත්තේ වම් අත පැත්තේ අර layer එකේ බලා ගන්න පුළුවන්. මේකේ තියෙන tools එතකොට ඒ tools ඔක්කොම මේකේ include වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ගියට පස්සේ ඔයාලට ඔක්කොම tools බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා AI tool එක. ඉතින් බොස් අර මම කියව main point එක තමයි AI tool එක. ඉතින් මෙන්න මෙතන තියෙනවා generate vector කියලා. ඉතින් මම මෙන්න මේකට එකපාරක් click කරනවා. ඉතින් ඒකට ඔයාලා click කරලා පස්සේ ඔයාලා බොස් බලා ගන්න පුළුවන්. ඔයාලට මෙන්න මෙතන ඕන කරන prompt එක දීලා දැන් example එකක් විදිහට ඔයාලට මොකක් හරි simple prompt එකක් මේකට දීලා ඒකට ඕන කරන object එක මේකෙන් create කරගන්න පුළුවන්. හරි ඉතින් බොස් ඔයාලා බලා ගන්න පුළුවන් මේකේ අර කලින් කිව්වා වගේම tools quantity සහ AI tools මෙන්න මේකෙත් include ලා තියෙනවා official එක වගේම. ඉතින් බොස් ඔයාලා මෙන්න මේවා මම අර කලින් කිව්ව විදිහට free ගන්න ඕන නම් channel එක subscribe කරලා comment කරලා like එකක් දාලා ඒකේ screenshot එක මට WhatsApp කරන්න. ඉතින් මම WhatsApp number එක මෙන්න මෙතන උඩින් ඔයාලා display කරලා පෙන්නන්න. හරිතින් බොයිස් ඔයාලා දැක්ක 2026 රිලීස් වුණ Adobe Lightroom එක, Adobe Photoshop එක, Adobe Illustrator එක කොහොමද කිසිම payment එකක් කරන්න නැතුව download කරගන්න කියලා. ඉතින් බොයිස් මම හිතනවා මම කියලා දුන්න දේවල් ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඉතින් මම ආපහු මතක් කරන්නම් ඔයාලට 2026 AI tool support කරන හරි ඔයාලට low PC එකක් තියෙනවා නම් ඔයාලට 2017 18 එන්නේ වගේ softwares මගෙන් ඉල්ල ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මම මෙන්න මෙතන උඩින් දාන WhatsApp number එකට මට message එකක් දාලා අදාළ කරන software එක සහ ඒක download කරන්න කියලා දෙන වීඩියෝ මගෙන් ඉල්ල ගන්න. ඉතින් ඊට පස්සේ ඉල්ලගත්තට පස්සේ ඔයාලා මම මේ කියලා දෙන වීඩියෝ එක විදිහට step by step download කරගන්න තමයි තියෙන්නේ. හරිද මොකද එහෙනම් ඔන්න විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් මම හිතනවා වීඩියෝ බලලා ඔයාලා දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් වීඩියෝ බලලා ඔයාලා දෙයක් ඉගෙන ගත්තා නම් channel එක subscribe කරලා comment කරලා share කරලා support එකක් දෙන්න කියලා හැමෝගෙම ඉල්ලනවා. ඉතින් boys ඔයාලට ඊළඟට ඕන කරන software එක යටින් comment එකක් දාගෙන යන්න. ඉතින් ගොඩක් දෙනෙක් request කරන software එක මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට ගේන්න. හරිද boys එහෙනම් අපි මෙන්න මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඉතින් හැමෝටම උත්සාහ